සිංහලේ අපේ පරණ අවුරුදු චාරිත්‍ර. සිංහල අලුත් අවුරුද්දත් සමගම අද අපට දක්නට නොලැබුණත් පැරණි චාරිත්‍ර වාරිත්‍ර රසක් පැවතුණා. ඉන් එකක් තමයි අද මම කියා දෙන්නේ. ඒ තමයි අවුරුදු කුමාරයා පිළිගැනීම. අද නම් ගම්බදවත් මෙම චාරිත්‍රය පවත්ගෙන එනවද කියන එකත් සැකයක්. හැබැයි කරුණු සොයා බැලුවාම යම් ප්‍රදේශවල කලාතුරකින් මේ චාරිත්‍රය දකින්නට ලැබෙනවා. මේ අවුරුදු කුමාරයා කියලා කියන්නේ හිරු කුමාරයාට. මේක සූර්ය මංගල්‍ය. මේකෙදි කරන්නේ මේ අවුරුද්ද අරගෙන එන නැත්තම් මේ මීන රාශියෙන් මේෂ රාශියට පැමිණෙන සූර්යයා පිළිගැනීම තමයි අවුරුදු කුමාරයා පිළිගැනීම ලෙස සැලකන්නේ. අවුරුදු උදාවත් සමග හදන කිරිබත ඇතුළු සියලු කෑම වර්ග මේ අවුරුදු උදාව වෙලාවට මේක තබන එක තමයි කරන්නේ. නැගෙනහිර දිශාවේ මල් පැලක් සකසලා මේක ගොක්කොලේ වලින් තමයි සකසන්නේ. මේකට නැකතට පිළියෙල කරපු කිරිබත්, කැවිලි එහෙම තබලා පහනක් දැල්වලා නැගෙනහිර දිශාවේ ඒ නැගෙනහිර දිශාවට මුහුණලා මේක සකසලා ගිහි ඉදිරිපස අවුරුදු කුමාරයා පිළිගන්නවා කියලා බලාපොරොත්තුවක් සහිතව තමයි මේක කරන්නේ. ඇත්තටම මෙහිදී සිදුවන්නේ අපි නාමිකව වුණත් අපි බලාපොරොත්තුවක් තියෙනවා අවුරුදු කුමාරයා කියන්නේ සූර්යයා කියලා. මොකද අපේ සිංහල අලුත් අවුරුද්ද උදා කරන්නේ සූර්යයා හින්දා. ඒ වගේම තමයි අපේ ජීවිතේ දෙන මේ උතුම් සූර්යාව පිළිගැනීම තමයි මෙහිදී සිදුවන්නේ. ඉතින් මේවා හන මිටි අදහස් ලෙසට ඇතමකට සිටුවත් අපි අතීතයේ කලේ අප වැඩ ගන්න සෑම කෙනෙකුටම සෑම දෙයකටම ස්වභාව දාමට පවා ගරු කිරීම කළකුණ සැලකීම.